අද වැඩසටහනත් කර්මයෙන් ගැලවෙන්න බෑ කවදාවත් මේ කර්මයේ තුලම අපිට ඉන්න වෙනවයි කියලා විශ්වාස කරගෙන ජීවිතේ මේ දහම් මගට අවතීර්ණ වෙන්න අකමැති වෙච්ච ඒ වගේම මේ දහම් මග කොහොමද ගමන් කරන්න කියලා දන්නේ නැති අයත් එක්ක තමයි අදත් එකතු වෙන්නේ. ඉතින් good bye කර්මය පස්වෙනි වැඩසටහනත් එක්ක තමයි අද ඔයගොල්ලෝ එකතු වෙන්නේ. ඉතින් මගේ අනිත් good bye කර්මය 1 2 3 4 වැඩසටහන් ටික බලලා නැතිනම් ඉතින් description එකට ගිහිල්ලා link එක click කරලා බලන්න. එතකොට තමයි ඔයාලට මේකේ හොඳ දෙයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් channel එක subscribe කරගෙනම එකතු වෙමු good bye කර්මය පස්වෙනි කොටසට. ඉතින් අපි මීට කලිනුත් අපි සිස්ටම් එකකට තමයි වැඩ කරේ වැරදුනාට. ඉතින් මේ සිස්ටම් එකට වැඩ කරලා වැරදින එක නිසා අපි තවත් සිස්ටම් එකක් හදන්න නැතුව ඉන්නත් බෑ. ඒ සිස්ටම් එක තුලිනුත් අපි යනකොට කර්මයට අසු නොවෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? අපි හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි දෙයක් කරගෙන යද්දී අපි පුරුද්දට තමයි මේ දේවල් කරන්නේ. අපි මේ සසරේ පුරුද්දට අපි අපේ හිත තුල අපිට තියෙනවා මේ දේවල් මෙහෙම තමයි කරන්න ඕන. මේ මොකද ලෝකෙ දිහා බැලුවහමත් අපි හොයලා බැලුවහම තියෙනවා මෙන්න මේ දේවල් මෙහෙම තමයි කරන්න තියෙන්නේ කියලා. අපි යන්න ඒ ක්‍රමයට තමයි මෙන්න මේක දැන් කරගෙන යන්නේ. දැන් අපි මෙච්චර කල් කරපු ක්‍රමවේදය ඉවර කරා. ඒකෙන් අපි කර්මය ගෙව්වා කියලා දැනුණා. අපිට ගොඩාක් ප්‍රශ්න සිද්ධ වුණා. හැබැයි ඊළඟටත් අපි කරගහන්නේ අපි පටන් ගන්නෙ ඇත්තටම මං ඉස්සෙල්ලා කිව්වා වගේ ණය ගනුදෙනුවක්ම තමයි. හැබැයි අපි කලින් කරපු එකේදී අපි ඒකේ බිඳෙව්වා සහ අපි තවත් කර්මයනුත් රැස් කරගත්තා. ඒක තුල තවත් අපිට සසරට එකතු වෙන්න කාරණාව සිදුන මොනවාද සිද්ධ වෙච්ච කාරණා? දුකට පැමිණුණා, ක්‍රෝධ කරා, තරහින් හිටියා, ඒ වගේම ඊර්ෂ්‍යා කරා, ඒ වගේම සමහර වෙලාවට අකුල් හෙළුවා තව කාට හරි. එහෙම නැත්නම් ඔබට මේ දේවල් සිද්ධ වෙලා ඔබ පසුතැවෙමින් ජීවත් වුණා. මෙන්න මේ ඔබ දෙයක් නොකරත් ඔබට හැමතිස්සෙම අසාධාරණකම් වෙලා පසුතැවෙනවා කියන්නේ ඔබ සසරට එකතු වෙන්න කාරණාවක්. ඔබ ඒවා විඳව ඔබ ජීවත් වෙනවා කියන්නේ සසරට එකතු වීමක්. ඔබ එක කාට හරි නොදුන්න ඔබ එහෙම කිසි දෙයක් කරේ නැහැ කියලා ඔබ සසරට එකතු නොවි ඉන්නේ නැහැ. ඉතින් ඒක එක විදිහට විපාකයන් තියෙනවා. විපාක දෙක වෙනස්. නමුත් දැන් අපි මෙතෙන්දී මෙන්න මේ ඊළඟ අපි හදන ක්‍රමවේදය අපි නුවණින් දකින්න ඕන. අපිට ඇත්තටම බුදුන් වහන්සේ මහා මංගල සූත්‍රයේ ඒක සූත්‍රයක් නේද? සූත්‍රයක් කියන්නේ ක්‍රමවේදයක්. අර සිස්ටම් එකක්. අපි ජීවත් වෙන්න ඕන සහ අපි කවුරු ඇසුරු කරන්න ඕනද? අපි දෙයක් කරන්න ඕනකොට මොන වගේ දේවල්ද කරන්න ඕන? අපි පාප මිත්‍රයන් ඇසුරු කරන්නේ නැත්නම් අපිට කලන මිත්‍රයන් එක්ක එකතු වෙන්න කියලා කියනවා. අපිට පණ්ඩිතානංච සේවනා කියනවා. දැන් අපි හිතනවා පණ්ඩිතයන් ඇසුරු කරන්න ඕනද කියලා. අපේ ජීවිතේ ඉස්සරහට යන්න නෑ. ඒක ඊට වඩා ගැඹුරුයි. පණ්ඩිතානංච සේවනා කිව්වහම ඔබ ඒ කියන්නේ ඔබගේ හිතින් ඔබ ප්‍රඥාවෙන් වැඩ කරන්න. ඒ කියන්නේ ප්‍රඥාවට ඔබ එළඹෙන්න කියන එක තමයි එතෙන්දී ගොඩාක්ම මේ අදහස තියෙන්නේ. මොකද ඔබ පඬිතුයොත් එක්ක එකතු වුණා කියලා ඔබට ඒක තේරෙන්නේ නැත්නම් ඔබට දෙයක් කරගන්න බැහැනේ නේද? ඔබ ඉන්න තත්ත්වෙමනේ ඔබ ඉන්නේ. ඒගොල්ලෝ කරන දේවල් සමහරට ඔබ කරන්න ගිහිල්ලා ඔබට වරදින්නත් පුළුවන්. මොකද එයාලා ඒක දන්න නිසා ඒගොල්ලෝගේ ක්‍රමවේද එයාලට හරියන්න පුළුවන්. මෙතෙන්දි පඬිතානංච සේවනා කියන්නේ ඔබ අර මෙච්චර කල් ඔබේ අනුවන කමට තමයි සේවය කරගෙන හිටියේ. ඔබේ නොදැන ගැනීම සහ ඔබ අලුතෙන් සෙව්වේ නැතිකම. මොනම දෙයක් කරන්න හරි තියෙන්නේ එකම ක්‍රමයක් නෙමෙයි. ඔබට ගැළපෙන ක්‍රමයක් මේ ඔබට එන බාධාවෙන් ඔබ අයින් වෙන්නේ, කියන්නේ ගැලවෙන්නේ එකෙන් ඔබ අලුත් ක්‍රමයක් ඔබ විසින් නිර්මාණය කරගත යුතුයි. ඒ මොකද ඔබත් ඉන්නේ හැමතිස්සෙම තාමත් මේ කර්ම ගැටේ ඇතුලේ තමයි. කර්මයේ ඵල දීම තුලම තමයි ඔබේ ජීවිතය ඉවර වෙනකම්ම ගෙවෙන්නේ. පෘථග්ජන ජීවියෙක් හැටියට.
එතකොට ඔබ නැවත ඔබේ හදන ක්‍රමය නිසා ඔබට වරදක් නොවෙන්න නම් ඔබ අනිවාර්යෙන් හොඳට කල්පනා කරන්න ඕන කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන. ඒක ඔබට ආවේනික ක්‍රමයක් වෙන්න පුළුවන්. තව කවුරු හරි කරන දේ නෙවෙයි වෙන්න පුළුවන්. ඒකෙදි තමයි ඔබ ගොඩාක් වෙලාවට සාර්ථක වෙන්නේ. අන්න එතෙන්දි තමයි ඔබව පරීක්ෂා වෙන්නේ. මෙන්න මේ ස්වභාව ධර්මය ඔබට තියෙන ගැටලුව ඔබ මොන විදිහටද විසඳගන්නේ? අන්න ඔබේ ප්‍රඥාව තමයි ඒක. අපි කාගෙන් හරි දැනුමක් අරගෙන ඒක ඒගොල්ලෝ කරන විදිහට කරන්න යන එක ඇත්තටම ප්‍රඥාව නෙවෙයි ඔබට තියෙන. එහෙනම් මේ ලෝකේ ඉගෙන ගත්ත හැම මනුස්සයෙක්ම ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. එහෙම නෙවෙයි. අපි දන්නවා අපිට යම් කිසි දෙයකදී ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕන කියලා කියනවා. ඒක කොයි වෙලාවත් කාටවත් සිද්ධ වෙලා නැති දෙයක් මේ අලුතෙන් ඔබේ ව්‍යාපාරයට නැත්නම් ඔබේ ජීවිතේට ඔබේ ඉගෙනුම් ක්‍රියාවලියට එහෙම වෙනකොට ඔබට තව කවුරු හරි ඒකට කරපු ක්‍රමය ඔබට කොටින්ම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න එතෙන්දිත් ඔබ නැවත දුකටපත් වෙන්න පුළුවන්. ඔබ හිර වෙන්න පුළුවන්. ඔබ කර්ම ගැටයට අහු වෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී ඔබට තියෙන ප්‍රඥාව. ඒක නුවණින් දැකලා මොකද ඔබට ඕන වෙන විදිහ ඔබ ඒක සැකස්මක් හැදුවොත් ඒක ඔබටම ආවේනිකයි. ඒ නිසා අන්න එතන තමයි ඔබ කළ යුතු දේ සහ නොකළ යුතු දේ මනවින් අවබෝධ කරගෙන මෙන්න මේ ක්‍රමයට ඔබ එකතු කරගන්න ඕන. අන්න එහෙම කරොත් ඔබට කොහෙත්ම නැවත කර්මයකට ඒ කියන්නේ කර්මය දිග්ගැහෙන්නේ නැති වෙන විදිහට ඔබට මේ දැන් දිගෑරිච්ච ක්‍රමයේ තුල ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඔබට ඒ ක්‍රමයේ තුල ගත කරන්නත් වෙනවා නැවත කර්මයකට නැවත සසරට එකතු වෙන කාරණාවක් ඔබ එකතු කරගන්නේ නැහැ. මෙතන තමයි පොයින්ට් එක තියෙන්නේ. ඉතින් මෙතන තමයි ගොඩාක් වෙලාවට මිනිස්සුන්ව නැවත මෙතන සසරට අහු වෙන තැනක් බවට පත් වෙන්නේ මේක හරියට තේරුම් ගත්තේ නැතිනම්. දැන් අපි යමු අර මගේ පළවෙනිම මම ඔයාලට කිව්වනේ කෙනෙක්ගේ ජීවිත කතාවක් නේද? ඒ කෙනාගේ ජීවිතේට වෙච්ච දේ. මගේ වැඩසටහනේ තියෙනවා නේද? ඒ වැඩසටහනත් ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවා දැන් මම කිව්වා ඒ කාන්තාවට දැන් තාම ඒ විදේශගත වෙන්න හම්බුනේ නැහැ. ඒ හැමදේම විසඳුණාට. දැන් ඔන්න බලන්න ඒ කාන්තාව දැන් දන්නේ නැහැ ඇයි අයට විදේශගත වෙන්න තාම හම්බුනේ නැති. දැන් හැමදේම හොඳින් විසඳුණා. නමුත් ඇය කල්පනා කරනවා ඇය තවමත් දුකෙන් ඉන්නවා. අනේ මට තාම මගේ දරුවා ගාවට මගේ හස්බන්ඩ් ගාවට මට යන්න බැරි වුණානේ කියලා. එතකොට එතෙන්දී දැන් ඔන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තමයි ඇයට ඕන. ඇය දැන් බාර වෙනවා. ඇය දෙවියන් ඉදිරියේ යාඥා කරනවා. ඇය කොහොම හරි මේක කොයි විදිහට හරි ඇයට ලබා ගන්න ඕන ඉක්මනින් යන්න ඕන කියලා ඇය දුක් වෙමින් තාම පවතින. ඕන තාම අර ක්‍රමවේදයේ තමයි ඇය ඉන්නේ. ඒක මොකද මම එහෙම කියන්නේ? දැන් ඇය දන්නේ නැහැ මේ වෙලාවේදී ඒ ප්‍රමාදය ඇයට සිද්ධ වෙන්නේ ඇගේම හොඳටය කියලා. ඒක ඇයට තේරුම් ගන්න බෑ. මොකද දැන් දෙයක් විසඳෙනකොටම ඇය හිතන්නේ හරි දැන් විසඳුණා අපි දැන් ඉක්මනින් එකතු වෙලා ජීවත් වෙන්න ඕන කියලා නැහැ. දැන් මෙතනදී ලොකු ප්‍රශ්න ටිකක් සිද්ධ වුණා. එතකොට ඇය පිළිබඳව ඇගේ මහත්තයා ටිකක් අමනාපයක් තියෙනවා. එතකොට දැන් මේ දෙන්න දිගට මේක යන්න බැරි වෙනකොට කතා බහ කරනවා. දැන් අර තිබ්බ තරහ සම්පූර්ණයෙන්ම නැතුණට දැන් ගොඩනගමින් පවතිනවා නැවත ආදරේනේ. මොකද එතකොට කාලය යනකොට ඔහුටත් ඕන වෙනවා ඇයව ගෙන්න ගන්න. ඇයට තියෙන ඌමනාව එතන පෙන්නනවා. එතකොට මෙන්න මේ කාලේ යන්න දෙන්නේ නැතුව ඇය මේකට වෙන විකල්ප යෙදුවොත් ඉක්මනින් යන්න ඔන්න නැවතත් සමහර විට අර කර්මය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද අර සිතේ තුවාලය සුව වෙන්න තියෙන කාලය යාගේ හස්බන්ඩ්ට නොදීම නිසා. අන්න මේ වගේ වෙලාවට තමයි අර කළ යුතු දේ නොකළ යුතු දේ කියන එක හොයාගන්න බැරි වෙන්නේ කෙනෙක්ට. මෙතෙන්දී ඉවසීම තියාගන්න ඕන. මෙතෙන්දී ඇය තව දුරටත් මේ සම්බන්ධතාවය හොඳින් පවත්වන්න කටයුතු කරගන්න මේ දෙපැත්තේ ඉන්න කාලෙදි කතා කරගන්න ඕන.
මෙන්න මේ දේවල් ටික සිද්ධ වෙන්න ඕන කාලයක් තමයි මේ දෙන්නේ පරක්කුව. එතකොට ඇයට ඒක තේරුම් ගන්න බැරි වෙලා ඇය අර මේ කට්ටිය කරන දේවල් ටික කරගෙන ඉක්මන් කරන්න උන ගමන් ඔන්න නැවත සමහර විට අර කර්මය ගොඩ නැවතත් ඒ කර්මයටම ඇය වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අර ගොඩක් දේවල් පුරුදු විදිහට කරන්න ගියොත් මේක ඇතුලේ වෙන විදිහට හැමෝටම ඉක්මනින් ඕන කියලා අර ශනිකව කරගන්න ගියොත් අර විදිහටම නැවත කර්මයට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවලදී අපි ජීවිතය ගැන මේ කාලෙදී අයට තියෙනවා ජීවිතය දිහා බලන්න. මොන වගේ අය ඉසුරු කරාද? මොන වගේ අය නිසාද මට ජීවිතේ මෙහෙම වුනේ? මම නැවත මොන වගේ පිරිසක් ඇසුරු කරන්න ඕනද? මං ඊළඟට කටයුතු කරනකොට දැන් ඔහුගේ ඇයගේ මහත්තයා තාම තිබ්බ සුපුරුදු ගතිගුණය වෙනස් වෙලා නැහැ නේද? දැන් ඇය කිව්වේ ඔහු ආදරණීය පුද්ගලයෙක් නෙමෙයි. මේ විදිහයි නිසා මම සම්බන්ධයකට ගියා කියන එකනේ. ඒතකොට ඒ ගති පැවතුම් වෙනස් වෙලා නැහැ. එතකොට ඒක ඇයට මුහුණ දෙන්න පුළුවන් විදිහ ගැන ඇය තේරුම් ගන්න ඕන. මෙන්න මේ සියල්ලටම හොඳින් තමන් කොහොමද මුහුණ දෙන්නේ? දුකක් නැතුව මේකටත් මුහුණ දෙන්න ඕන අය දුකක් නැතුව. නැත්තම් ඇය මේක විඳවගෙන ජීවිතේ ඉස්සරහට යනවා නම් ඇය නැවත අර ඇගේ තිබ්බ පුරුද්ද ඇගේ ජීවිතේ ඉක්මනට වෙනස් වෙන්න ගිය දේවල් ඒව ඔක්කොම නැති කරගත්තට ඇයගේ තිබ්බ ඇයගෙන් වෙච්ච වැරැද්දට සමාව අරන් ඒකෙන් මිදුණට නැවතත් අර කර්මයට ඇය වැටෙනවනේ. ඒ දුක නැති වෙන්නේ නැහනේ. ඒ ඇයට ඇය බලාපොරොත්තු වෙච්ච දේ එතනින් එන්නේ නැහනේ. එහෙනම් ඒ දේවලුත් ඇය නැති කරගෙන නේද නැවත එතනට යන්න ඕන. මෙන්න මේක නිසා අපි දෙයක් මේ තිබ්බ දෙයක් එකපාර නැති වුණා කියලා ඊළඟට හදන එකේදී අපි හොඳින් මනවින් මේක තේරුම් අරගන්න නැතුව එතනට පැන්නොත් නැවතත් අර කර්මයම ගොඩ ගහ ගන්න වෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි ගොඩක් අයගෙන මේ කර්මය ගෙවලා ඉවර කරගන්න බෑ කියලා. මෙන්න මේ විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන නිසා. ඉතින් ඒ නිසා අන්න ඒකයි අපි ඊළඟ දේදී අපි කළ යුත්තේ සහ නොකළ යුත්තේ තමයි මනවින්ම වටහා ගන්න ඕන. අනිත් අය කරන දේ නෙමෙයි. Tamanට අවේනික ක්‍රමයක් ඒකට එකතු කර ගන්න ඕනේ. ඒ වගේම තමන් ප්‍රඥාවන්තව විමසිල්ලෙන් ඒක ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. අන්න එතකොට තමයි අපිට නැවත කර්මයකට එකතු වෙන්නේ නැති වෙන්න මේ තියෙන එක ගෙවලා නිම කරගන්න පුළුවන් වෙන්නේ සහ සසර කෙටි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද ඒ කොටස තමයි අපි කතා කරේ. ඉතින් උදාහරණත් එක්ක මම කතා කරේ ඒකයි. දැන් අපි පළවෙනි කතාවේදී ඒකෙම මේ කොටසක් තමයි අපි මේ කතා වෙන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. පුංචි කොටස් අපි කතා කරමු. එතකොට අපිට ලේසි මේක තේරුම් ගන්න.